පේනවා නේද ළමයි හිම වැටිලා ලිතුවේනියාවලට. ඉතින් අපි වැඩැල්ල යනකොට මේ පොඩ ඉන්න වැඩැල්ල යනකොට මේ තවත් කාර් එකකට ඉඩ දෙන්න ගිහිල්ලා අපේ කාර් එක ලෙස්සලා කානුවකට ගියා. ඉතින් හිමනේ ඒත් එක්කම බලන්නකො මේ මට තියෙන කරදරේ. මෙන්න මේ දෙන්න හිටියේ අන්න අර ඈත. හරිද මේ එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් දෙන්නම. ඉතින් මෙයාලා මේ ළඟ ඉන්නේ. ඉතින් අර ඈත ඉඳලා මං එයාලට කතා කරා. කතා කරපු ගමන් ඇවිල්ලා දැන් මට හරි කරදරේ මේ පේනව නේද මේ? එයාව අත ගන්නලු. හලි මම බයයිනේ. මම බයයි ඔයාට. හරි තුත්තක් අත ගන්න. තුත්තක් එන්න ඉතින්. අන්න බලන්න ඉතින් ඒ දෙන්නත් ඇවිල්ලා මොකද මේ අපිට වෙලා තියෙන්නේ කියලා බලන්න අර. ඉතින් ඔයාලත් පරිස්සමට යන එන තැන්වල යන්න මේ දවස්වල හිම හින්දා පාරවල් වල යනකොට ගොඩාක් පරිස්සමට යන්න. ඉතින් ඇත්තටම මේ අපි තව කාර් එකට ඉඩ දෙන්න ගිහිල්ලා තමයි මේ වැඩේ වුනේ. ඉතින් ඇත්තටම එරිලා මේ මාවත් එරිලා ඉන්නේ හොඳටම මෙතන මේ. ඉතින් අනේ මෙයාලව දාලා යන්න හිතෙන්නේ නැහැ මට. ආඩලේ හිතෙනවා. හරි ගෙදර යන්න දැන් අර ඈත තියෙන අර ඔයාගේ ගෙදරට යන්න කොහෙන්ද දෙන්නම? ඔයාලට තේරෙනවද මම කතා කරන දේවල්? බලන්න සත්තු උනත් මොන භාෂාවකින් කතා කරත් මෙයාලට ආදරය කියන දේ හොඳට දැනෙනවා. පේනව නේද? සිංහලෙන් කතා කරන කවුරුත් නැහැ මෙයාලත් එක්කම හැ. මං හිතන්නේ පළවෙනි වතාවට මමද කොහෙද සිංහලෙන් කතා කරන්නේ මෙයාලත් එක්ක. ඒ වුණාට බලන්න සත්තු උනත් හරියට ආදරය කරනවා නම් එයාලට භාෂාව වැඩක් නැහැ. රට කොහෙද කියලා වැඩකුත් නැහැ. අපි කවුද කියලා වැඩකුත් නැහැ. එයාලට ඕනේ ආදරේ විතරයි. ඔන්න ඔකයි අපිට සත්තුන්ගෙන් ඉගෙන ගන්න තියෙන්නේ. මැනික. හරි. අය පුතා. ආදරේ අක්කිට ආදරේද? කොයි යාළුවා? ඔයත් එන්න. අම්මා වැටෙන්න යනවා. එන්න. No. Go back. Okay? හරි එහෙනම් ඉතින් අපි වාහනේ දැන් තාම ගන්න බැරි වුණා. එහෙනම් මං තියන මෙයා හොඳට අහගෙන ඉන්නවා මොනවද මම මේ කතා කරන්න කියලා. පේනව නේද? අනේ මට ආදරේ හිතෙනවානේ. ඉතින් ඔයාලත් හැම වෙලාවෙම සත්තුන්ට ආදරෙන් කතා කරන්න සත්තුන්ට හොඳට තේරෙනවා. හරි එහෙනම් මම පස්සේ ආලව ආයෙත් හම්බ වෙන්නම්.